ආයිබෝවන් තර්මෝඩයිනමික්ස් ලෙසන් 2 එකේ මේ දෙවන කොටසට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද අපි බලමු ෆර්ස්ට් ලෝ ඔෆ් තර්මෝඩයිනමික්ස් එකේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් ටිකක්. විශේෂයෙන් ස්ටෑන්ඩඩ් ප්‍රොසෙසර්ස් වලට මේක ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා. අපි අර ලෙසන් 2 නෝට්ස් තමයි මේකටත් බේස් කරගන්නේ. අද අපි ප්‍රධාන වශයෙන් බලන්නේ එක්ස්පැන්ෂන් කම්ප්‍රෙෂන් වර්ක් ගැනයි. ඊට පස්සේ කොන්ස්ටන්ට් වොලියුම් ඒ කියන්නේ අයිසෝකෝරික් අයිසෝකෝරික් හරි. සහ කොන්ස්ටන්ට් ප්‍රෙෂර් කියන්නේ අයිසෝබැරික් ප්‍රොසෙස් වලදී ෆර්ස්ට් ලෝ එක අර U = Q + W ඉක්වේෂන් එක කොහොමද යූස් වෙන්නේ කියලායි. ඒ කියන්නේ මේ විවිධ කන්ස්ට්‍රේන්ට්ස් යටතේ එනර්ජි ෆ්ලෝ එක තේරුම් ගන්න එක තමයි අරමුණ. හරියටම හරි. හරි. එහෙනම් මුලින්ම පොඩ්ඩක් වර්ක් ගැන මතක් කරගමු. නෝට්ස් වල වර්ක් වර්ග කීපයක්ම තිබුණා නේද? එක්ස්පැන්ෂන්, කම්ප්‍රෙෂන්. පැඩල් වීල් වර්ක්, ඉලෙක්ට්‍රිකල් වර්ක් වගේ ඒවා තියලා ඒත් ගොඩක් වෙලාවට එන්ජින්ස් වගේ සිස්ටම්ස් වල වැදගත් වෙන්නේ එක්ස්පැන්ෂන් කම්ප්‍රෙෂන් වර්ක් තමයි. ඒ කියන්නේ සිස්ටම් බවුන්ඩරි එක මූව් වෙන එකෙන් වෙන වර්ක් එක. ඉක්වේෂන් එක W = integration of PdV. P කියන්නේ pressure, dV කියන්නේ volume change එක. සිස්ටම් එක එක්ස්පෑන්ඩ් වෙනවා නම් එක්ස්පැන්ෂන් වර්ක්, කම්ප්‍රෙස් වෙනවා නම් කම්ප්‍රෙෂන් වර්ක්. එතකොට අර ක්වාසි ස්ටැටික් මූව්මන්ට් කියන concept එක ඒක මොකන්ද? ක්වාසි ස්ටැටික් කියන්නේ මෙහෙම හරියම හිමින් වෙන process එකක්. හිතන්න පිස්ටන් එකක් හිමීට එක්ස්පෑන්ඩ් වෙනවා, සිස්ටම් එක හැමතිස්සෙම ඉක්විලිබ්‍රියම් එකට කිට්ටුවෙන් තියනවා වගේ. හරිම හිමින්. එහෙම වුණොත් විතරයි අර සිස්ටම් එකේ ප්‍රෙෂර් P එක හරියටම ඩිෆයින් කරලා W = integration of PdV දාලා කැල්කියුලේට් කරන්න ලේසි වෙන්නේ. හරි. වේගෙන් උනොත් P එක හැමදැනම එක වගේ නෑ වගේ වෙනවා. එතකොට කැල්කියුලේෂන් එක සංකීර්ණයි. ඉතින් ඒක තියරිටිකල් අයිඩියල් එකක් වගේ තමයි ගොඩක් වෙලාවට ගන්න. තේරුණා. හරි. එහෙනම් අපි ෆර්ස්ට් ලෝ එක ස්ටෑන්ඩඩ් ප්‍රොසෙසස් වලට ඇප්ලයි කරන එකට යමු. අයිඩියල් ගෑස් ලෝ එක අර PV = MRT ඒකත් මෙතනදි වැදගත් වෙනවා නේද? අනිවාර්යෙන්ම PVT අතර රිලේෂන් එකට ඒක ඕන වෙනවා. ස්ටෑන්ඩඩ් ප්‍රොසෙසස් ඇනලයිස් කරන්න ඒක ගොඩක් වෙනාවට පාවිච්චි කරනවා. හරි. අපි අයිසෝකෝරික් ප්‍රොසෙස් එකකින් පටන් ගමු. ඒ කියන්නේ කොන්ස්ටන්ට් වොලියුම්. අයිසෝකෝරික් ප්‍රොසෙස් එකකදී වොලියුම් එක කොන්ස්ටන්ට්. ඒ කියන්නේ dV සමානයි බිඳුව. dV සමානයි බිඳුව. ගවර්නින් ඉක්වේෂන් එක PT සමානයි කොන්ස්ටන්ට්. එතකොට වොලියුම් එකේ චේන්ජ් එකක් නැත්නම් W සමානයි PdV වලින් work done එක බිඳුවයි. dV බිඳුව නිසා work done එක බිඳුව වෙනවා. work එක බිඳුව නම් first law එක delta U සමානයි QW වලින් Q සමානයි delta U වෙනව නේද? හරියටම හරි. Q සමානයි delta U. ඒ කියන්නේ constant volume process එකකදී system එකට දෙන heat Q ඔක්කොම යන්නේ internal energy එක වෙනස් කරන්න විතරයි. internal energy delta U change කරන්න විතරයි. work එකක් කරන්න energy යන්නේ නැහැ. එතකොට internal energy change එක delta U හොයන්නේ delta U සමානයි mCV T2T1 equation එකෙන් CV කියන්නේ specific heat at constant volume. හරි. notes වල තිබුණ example එකත් බලමුද? air ටිකක් 114 meter cube 10 bar 250 degrees Celsius cool කරනවා 3.5 bar වෙනකල්. final temperature T2 සහ heat transfer Q හොයන්න ඕන. හරි. මුලින්ම units හරියට දාගන්න ඕන. temperature Kelvin වලට T1 = 250 + 273 = 523 K. pressure pascals වලට P1 = 10x to the 5 pascals, P2 = 3.5x to the 5 P. ඉසුකෝරික් නිසා P1 T1 = P2 T2. ඒකෙන් T2 හොයන්න පුළුවන්. T2 එනවා 183 Kelvin වගේ. ඊළඟට PV = MRT වලින් mass m එක හොයාගන්න ඕනේ. air වලට R about 287 joule/kg.k දාලා m එනවා 0.93 kg වගේ. හරි. දැන් Q හොයන්න තියෙන්නේ Q = delta U = mCV T2T1. air වලට CV about 0.7 kJ/kg.k. එතකොට Q = 0.93 0.7 183 - 523 ඒ කියන්නේ -221 kJ වගේ. -221 kilojoules. අර minus sign එකෙන් කියන්නේ heat එක system එකෙන් එළියට ගියා. ඒ කියන්නේ cool වුණා කියන එක. හරිම පැහැදිලි. දැන් එහෙනම් constant pressure ඒ කියන්නේ isobaric process එකට යමු. isobaric වලදී pressure එක constant. dB = 0, governing equation එක VT = constant. මෙතන pressure constant වෙනාට volume එක වෙනස් වෙනවා නේද? volume එක වෙනස් වෙන නිසා work done W බිඳුව වෙන්නේ නැහැ. W = integral PdV. pre-constant නිසා integral එකෙන් එළියට ගන්න පුළුවන්. එතකොට W = PV2 P1. හරියටම W = PV2 V1.
එතකොට ෆර්ස්ට් ලෝ එක delta U equals QW අනුව Q equals delta U plus W වෙනවා. ඔව්. මෙතනදී සිස්ටම් එකට දෙන heat Q එකෙන් කොටසක් internal energy W වැඩි කරන්නත් ඊටු ටික expansion work W කරන්නත් යනවා. ඒක තමයි අර constant volume එකයි මේකයි අතර වෙනස. ඔව්. delta U හොයන්නේ තාමත් MCV T2 T1 වලින්මයි. හ්ම්. හැබැයි heat transfer එකට Q හොයන්නේ වෙන equation එකකින්. Q equals mCp T2 T1. CP කියන්නේ specific heat at constant pressure. CP අර කලින් CV කිව්වේ. CP අගේ CV වලට වඩා වැඩි නේද සාමාන්‍යයෙන්? ඔව්. CP හැමතිස්සෙම CV ට වඩා වැඩි gases වලට. ඒයි. මේමයි constant pressure එකේදී heat දෙනකොට internal energy එක වැඩි කරනවට අමතරව system එකට expand වෙන්නත් ඉඩ තියෙනවනේ. ඔව්. PV2 P1 work එක කරන්න. අන්න ඒ work එක කරන්නත් energy ඕන. ඒ නිසා එකම temperature එකක් වැඩි කරන්න constant volume එකට වඩා වැඩි heat එකක් constant pressure එකේදී දෙන්න ඕන. ඒකයි CP CV වෙන්නේ. හරිම පැහැදිලි. අනිත් example එක බලමු. එයා 0.2 කිලෝග්‍රෑම් තියනවා 165 degree Celsius. ඒ කියන්නේ 438 K සහ 7 bar වල. constant pressure එකේ volume එක double වෙනකල් expand වෙනවා. T2 W Q හොයන්න ඕන. හරි. isobaric නිසා V1 T1 බරාබරේ V2 T2. V2 බරාබරේ 2ක් V1 නිසා T2 බරාබරේ 2ක් T1 වෙනවා. ඒ කියන්නේ T2 බරාබරෙන් 2කින් 438 බරාබරෙන් 876 K. ඔව්. දැන් work එක හොයන්න V1 V2 ඕන. P1 V1 බරාබරෙන් MRT1 වලින් V1 හොයාගන්න පුළුවන්. V1 එනවා 0.03587 meter cube වගේ. එතකොට V2 ඒක වගේ දෙගුණයක්. හරි. දැන් W බරාබරෙන් P V2 V1 calculate කරන්න පුළුවන්. P කියන්නේ 7 times 10 to the power 5 pascals. W එනවා 25.1 kilojoule වගේ. ඔව්. ඊළඟට heat transfer එක Q බරාබරෙන් mCp T2 T1. එයාවලට CP බරාබරේ කිලෝජූල් කිලෝග්‍රෑම් K වෙනවා. එතකොට Q බරාබරෙන් 0.2.1.02876.438. ඒක 89.35 කිලෝජූල් වගේ එනවා. හරියටම හරි 89.35 කිලෝජූල්. අපිට ඕන නම් චෙක් කරන්නත් පුළුවන් Q බරාබරෙන් W බරාබරෙන් delta U වෙනවද කියලා. delta U බරාබරෙන් MCV T2 T1 වලින් හොයලා. 8075 කිලෝජූල් ඒක delta U වෙන්න ඕන. ඔව් MCV T2 ඍණ T1 calculation එකත් ඒ ගානම එන්න ඕන. ඊටම හොඳයි. එහෙනම් අද අපි constant volume සහ constant pressure processes දෙකේදී first law එක apply වෙන විදිහ, work, heat transfer calculations ඔක්කොම බැලුවා. ඔව් සාරාංශයක් විදිහට isocoric වලදී W0 නිසා Q equals delta U. isobaric වලදී Q වරින් කොටසක් delta U වලටත් කොටසක් W වලටත් යනවා. හරි. එහෙනම් අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න දෙන්නම්. අපි මේ කතා කළේ ideal processes ගැනනේ. constant volume, constant pressure. ඒත් ඇත්ත ලෝකයේ systems වල හිතන්නකෝ engine cylinder එකක් ඇතුලේ වගේ. මේ conditions 60%ක් හරියටම පවත්වා ගන්න පුළුවන්ද? අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම බෑ. ඉතින් ඒ ideal conditions වලින් පොඩ්ඩක් හරි deviate වෙනකොට, පොඩි වෙනසක් වෙනකොට system එකේ performance එකට, efficiency එකට එහෙම මොන වගේ බලපෑම් ඇති වෙන්න පුළුවන්ද? ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම real world analysis වලදී ඒ deviations ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි ඊළඟට එන සංකීර්ණතා.